Hello guys, welcome back to my channel and this is your Hungry Explorer. ඉතින් මේ ටික තියෙන්නේ පුදුම රසණයක්. ඒ නිසා මම හිතුවා අද මේ vlog එකෙන් ශ්‍රී ලංකන් drinks 6ක් ඔයාලත් එක්ක try කරලා බලන්න. එහෙනම් අපි මේ ශ්‍රී ලංකන් drinks 6 try කරලා ඒව rate කරමු. හරි. ඉතින් මම ඉස්සෙල්ලම try කරන්න යන්නේ Del Mage ලගේ peach ice tea එක. මම යාලගේ මේ පැකින් එකට ඇත්තටම මාර ආසයි. මොකද මේ drink එක ඒ වෙලාවෙම බීලා ඉවර කරන්න බැරුව ගියත් ඉතින් මේක වහලා අරන් යන්න හරි පුළුවන්. අපි try කරලා බලමු. ඇත්තටම මාර රිෆ්‍රෙෂින්. මම සාමාන්‍යයෙන් නම් ice tea බොන්න ආසයි. ඒ හින්දා මම දන්නේ මම ඇත්තටම ඒක හරිම රිෆ්‍රෙෂින්. මට ඒකට දෙන්න පුළුවන් 9.2 out of 10. හරි මම ඊළඟට try කරන්න යන්නේ Del Mage ලගේ green tea සහ lychee රස ඇති ice tea. මේක අපි try කරලා බලමු. ඇත්තරම මේ වගේ රස්නේ කාලෙක මේක ඇත්තරම මාරම හොඳයි. මාරම රිෆ්‍රෙෂින්. ඒකත් හොඳයි. මම දන්නේ මේ lychee වල සාමාන්‍යයෙන් පොඩි තිත්තක් එනවාද? ඒකත් රහයි. මම ඒකට වැඩි ආස නැහැ. ඒ නිසා මම දෙනවා ඒකට 5 out of 10 වගේ. සමහරක් විට ඒකට මම කැමති නැති වුණාට ඒ රහට ඔයාලා කැමති වෙන්න පුළුවන්. මොකද ඒකේ පොඩි තිත්ත රහක් එනවා. ඒක නිසා මම ඒකට වැඩි ඇත්තටම කැමති නැහැ. හරි. මම ඊළඟට try කරන්න යන්නේ Del Mage ලගේම mango ice tea එක. අපි try කරලා බලමු. ඒකත් ඇත්තරම රහයි. එනට ඇත්තරම මම කැමති මේකෙන් මේ peach ice tea එකට. මම මේක රේට් කරේ නැද්ද කොහොමද මැංගෝ එක? මට ඒකට දෙන්න පුළුවන් 7 out of 10 වගේ. හරි. මම ඊළඟට try කරන්න යන්නේ Kiss ලගේ grape juice එක. අපි බලමු. ඉතින් මෙහෙමයි. මේක ගද්දී පොඩි කතාවක් තියෙනවා. මේක ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මන් දන්නේ ඇයි මේ ස්ට්‍රෝ එක විතරක් මෙහෙම පේපර් ස්ට්‍රෝ එකක් තියලා ඉතින් මේ කවර් එක කොහොමද ප්ලාස්ටික් නේ. අනිත් එක මේ පේපර් ස්ට්‍රෝ එකෙන් ඇත්තටම බොන්නත් බෑ. ඒ ඔක්කොටම වඩා හපන් යෝගට් වලට දෙන අර කඩදාසි හැන්ද තියෙන්නේ. ඒක යෝගට් එකට නම් අවුල නැගෙනක අයිස්ක්‍රීම් එකකට ඒක දුන්නාන් පස්සේ කටවල් දෙකක් කනකොට හැන්දත් කැවිලි ඉවරයි. ඒවා එහෙම දෙන්න ඉතින් මිනිස්සු තැන් තැන් වල දාලා යන හින්දා වෙන්න ඇති. ඒනට ඉතින් පොඩ්ඩක්
ලී කෑල්ලකට හරි මාරු වෙන්න තියෙනවා නම් මං කියන්නේ ඒක හොඳයි කියලා. මන් දන්නේ ඔයාලගේ අදහස මම කියන්නේ අඩුම තරමේ පොඩි ලී හැන්දකටවත් මාරු වෙන්න තියෙන අනිත් එක ලී හැන්දක් වුණත් අර ඒක පොඩක් වක්ක ගහලා හැන්ද දුන්නා නම් ඒක ඊටත් වඩා හොඳයි කියලා මට හිතෙනවා. අර දෙන ලී හැන්ද තියනවා දැන් ඒකට එකෙන් කන්න බෑ. පුළුවන් නම් පහලින් කමෙන්ට් කරන්න ඒ ලී හැන්ද මොන පැත්තෙන්ද කන්නේ කියලා. මම ඒක තාම දන්නේ නැහැ. ඒ ලී හැන්දේ පොඩ්ඩක් හැන්ද වගේ පොඩ්ඩක් වක්ක එහෙම වකුඩු කරලා පොඩක් හැදුවා නම් හොඳයි කියලා මම හිතනවා. අපි මේ ග්‍රේප් ජූස් එක try කරලා බලමු. ඇත්තටම මේක රහයි. මේක පොඩක් ඇඹුල් ඒ වුණාට ඇඹුල් වුණාට ඒක පොඩි ගතියක් තියෙන. ඇත්තටම කිව්වොත් ඒක මම හිතනවා මේක මාරු කියලා. ඒක පොඩි අමුතු ගතියක් තියෙනවා. මම මේකට දෙනවා 9 out of 10 වගේ. හරි මම ඊළඟ try කරන්න යන්නේ my juice ලගේ apple nectar. බලමු. ඇත්තරම මේක රහයි වුණාට මට මේකේ සීනි ප්‍රමාණය නම් ඇත්තම ටිකක් වැඩි. ඒනොට ඉතින් කූල් කරලා බිව්වහම නම් ඒක එච්චර අවුලක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මම මේකට දෙනවා කීයක්ද දෙන්නේ? අපි මම මේකට දෙනවා 6 out of 10 වගේ මම දෙනවා මේකට. ඊළඟට මම try කරන්න යන්නේ මෙන්න මේක. මම මේක මගේ first vlog එකෙත් මම මේක try කරා. coconut water ලොකු විශේෂ ලොකු මේක නැදලා. ඇත්තට මේක ඒ වෙලාවේ නම් මාර refreshing මොකද මම අවුවේ ගිහින් හිටියේ. අපි බලමු අද කොහොමද කියලා. ඇත්තට මන් දන්නේ මේක 100%ම පියෝම කොකනට් වෝටර්ද කියන්න නැත්නම් මේකට පොඩක් සීනි ඇඩ් කරලා තියෙනවද ගන්න. කොහොම හරි මේකේ සීනි ප්‍රමාණය ගානට තියෙනවා. ඇත්තට මේක මාර රහයි, මාරම රිෆ්‍රෙෂින්. මේක ඔයාලා අනිවාර්යෙන් try කරන්න එක සුපි. මේකට මම දෙනවා මට මේකට දුන්න හැකි 10 out of 10. ඇත්තරම කියනවා මේක සුපි. මම මේකට 10 out of 10 දෙන්න. හරි. ඉතින් අදට මම ගෙන ඩ්‍රින්ක්ස් ටික ඉවරයි. මම වීඩියෝ එක ඉවර වෙනකොට අපිට කරවලක් පැටිල්. හරි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. මගේ channel එක අමතක නොකර subscribe කරන්න. එහෙනම් තවත් food vlog එකකින් ඊළඟ පාර හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලා කරමු goodbye.